මිනිසුන්ගේ අඩුපහඩුකම් තියෙනවා. මෙවැනි විපතකදී හැමෝම අසරණයි. ඔබ උදව් කරන්න යද්දී පවා මිනිසුන් ආවේගශීලීව හැසිරෙන්න පුළුවන්. ඇතැම් විට උදව් කරලා බැනුම් අහගෙන එන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් විට ඒ නොහික්මුණු ගති පවා ඇතිවන්නේ අසරණකම නිසා බව අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා උදව් උපකාර කරන විට ඇතිවන සිත් විදීම් කලකිරීම ගැන නොසලකා මිනිසුන්ට උදව් කරන්න. විපතකදී මිනිසුන්ව අත්හැරීමට හේතු හොයන්න එපා. මිනිසුන් ඔබට බැන්නත් ඔබ ඔවුන්ට කාරුණික හදවතින් උපකාර කරන්න. ඔබගේ එක ආදරණීය වචනයක්, මෛත්‍රී සහගත සිනහවක් තුළින් ඔවුන්ගේ දුක් වේදනා මොහොතකට හෝ නිවා දැමීමට පුළුවන් බව හිතන්න. පරාර්ථකාමී ජීවිතයක් කියන්නේ අටලෝ දහම ඉදිරියේ අකම්පිතව පාරමිතා පුරමින් තම අරමුණු කරා යන ගමනක්. දන් දීම, ඉවසීම, මෛත්‍රිය, වීර්ය, උපේක්ෂාව යන පාරමිතාවන්. ඒ නිසා විපතකදී මිනිසුන් අත්හැරීමට හේතු හොයන්න එපා. ඔබත් මේ දීර්ඝ සසරේ මෙවැනි විපත් වලින් දුක් විඳපු වාර කොච්චරනම් ඇතිද? අනන්ත වූ වාර ගානක් ඔබත් මාත් මේ සංසාර ගමනේ මෙවැනි දුක් වලට මුහුණ දීලා ඇති. මේ විපත මට වුණා නම් කියලා තමා උපමා කොට අන් අයට මෛත්‍රී සිතින් නිතරම පිහිටවන්නට කාරුණික වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.